දැනේ ඒ අවස්ථාව ඔබට මෙතෙක් නොලැබුණා නම් ඉදිරි දිනයක මේ විහාරස්ථානයට පැවරුනාම ඒ විහාර මන්දිරය දැක බලාගෙන වන්දනාමාන කරන්න පිගන්ගඩොල් මත නිර්මාණය කළ අත්‍යලංකාර චිත්‍ර වලින් සමලංකృత වූ විහාර මන්දිරයක් තමයි මේ විහාරස්ථානයේ සතුව තිබෙන්නේ. ඒ වගේම ඉදිරිවල ජයමහා පිරිවෙන කියන්නේ දකුණු ළකට සිරි ළකට සෝතන්නක් වුණු මහා විද්‍යාස්ථානයක්. යතිවරයන් වහන්සේලා රාශියක් සසුනට දැයට දායාද කළ විද්‍යාස්ථානයක්. අතීතයේ අනගිබවණීය යතිවරයන් වහන්සේලා මේ පිම්බීමට මේ සිරි ළකට මේ ශාසනයට දායාද කළ විද්‍යාස්ථානයක්. ඊට සමගාමීව මේ අවස්ථාව මේ මොහොත වන විට වර්තමානයේ වන විට මාතර බෞද්ධ විද්‍යාලයත් ස්ථාපිත වී තිබෙනවා. අතිවිශාල සිසුන් පිරිසකගේ දහම් දැනුම ඒ වගේම අධ්‍යාපන කටයුතු වලට සෝතන්නක් වෙමින් ඒ බෞද්ධ විද්‍යාලයත් ඉතාම සාර්ථකව මේ පින්බිම තුළම පවත්වාගෙන යනු ලබනවා. ඔබට මේ සිහිපත් කිරීම සිද්ධ කරන්නේ ඔබ මාතර පුරවරයේ අයෙක් වන්නට පුළුවන්, පරිබාහිරව පැමිණි පුද්ගලයෙක් වන්නට පුළුවන්. මාතර පුරවරය ගැන ඔබට ආඩම්බරයෙන් අභිමානයෙන් යුතුව කතා කරන්න පුළුවන් ස්ථානයක් තිබෙනම් ඒ මාතර ඉතිරේවැල විහාරස්ථානය කියන බව අපි සිහිපත් කර සිටිනවා. මම හිතන්නේ මේ වාසනාවන්ත පින්වතුන් බොහෝ දිනෙකට මෙවැනි සත්‍යාවන්ට අතහිත දෙන්නට නොලැබෙන්න පුළුවන්. ඔබේ ආර්ථික දුෂ්කරතාවයන් නිසා ඔබට තිබෙන දහසකුත් එකක් ප්‍රශ්න නිසා මේ සඳහා දායක වන්ට නොලැබුණා වෙන්න පුළුවන්. ඒ පිළිබඳව අපගේ යමනාපයක් නැහැ. ඔබට පුළුවන් තරමින් හැකිය ආකාරයෙන් යම් මුදලක් සුළු වෙනව පරිත්‍යාග කළා මේකට දායක වන්න. මේ මාහගේ කුසල සම්භාර ධර්මයක කොටස්කරුවන් කර ගැනීම අරමුණු කරගෙනයි ඔබට මේ සිහිපත් කිරීම සිද්ධ කරනු ලබන්නේ. එවනම් වාසනාවන්ත පින්නතුනේ අපේ ඒ කාර්මික ඉල්ලීම දින කීපය පුරා මුළුල්ලේම සවන් දීලා අපිට නොමසුරු ආධාරය උපකාර කළ සියලු දෙනාටම අපේ කිවිඳුන් මේ දින කීපය පුරා මුළුල්ලේම කාව්‍යමය සුභාශිංසන එක් කරනු ලැබුවා. මම හිතන්නේ ඔබට දිවි ගමන සාර්ථක කර ගන්නට ඉලබ තිබෙන ග්‍රහඵල දෝෂ දූරීභූත කර ගන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගන්නට සියලු පින්පෙත් අනුමෝදන් කර ගන්නට ඒක ශක්තියක් වෙන්නේ නැති. එවනම් අපි අපිට ලබා දී ඇති ආධාර මුදල් වලට නැවතත් කිවිඳුන්ගේ සුභාශිංසන එක් කරමු. සෑම දිනකම අපගේ ගෞරවනීය ආරාධනය ලැබූ පූජනීය වන්දනීය ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා අති විශාල පිරිසක් මේ පින්බිමට පැමිණ මේ තොරන් රාජ්‍ය නරඹලා අපිට ස්තුතිය කෘතඥතාවය පළ කරමින් ගියා. බොහෝ දෙනෙක්ගේ පණිවුඩට සඳහන් වුණා මේකට වඩා අලංකාර නිර්මාණ කරන්නට මේ සංවිධානය කට්ටලේට ශක්තිය ධෛර්යය ලැබේ කියා. ඉබඳව ගෞරවනීය මහා සංඝරත්නය මේ ස්ථානයේ රැඳී සිටමින් ඒ සඳහා අපිට ආශිර්වාද පළ කිරීම සිද්ධ කරනවා. ඒ පිළිබඳවත් අපගේ කෘතවේදීභාවය පළ කරමින් අපි බලමු අපිට ආධාර මුදල් ලබා දුන් පින්වතුන් කී පොලකට ආශිර්වාද ලබා දීමට. එසේදී පොඩිනෝනා මහත්මිය විසින් සෝමපාල ස්වාමීන් වහන්සේ රුපියල් 500 ආධාර මුදල් ලබා දී තිබෙනවා. ආතර බරමෑණියන්ගේ ගුණ කඳ සීනවා පෞනේ සමරනා
වගේම තොරණේ විදුලි ආලෝක රටාවන්ට LED විදුලි තාක්ෂණය ඔස්සේ නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ඉතාම අතිදක්ෂ විදුලි කාර්මික ශිල්පීන් මොහොතින් මොහොත වෙනස් වන විදුලි රටාවන් මවමින් දිනෙන් දින වෙනස් වන විදුලි රටාවන් මවමින් මේ තරුණ ප්‍රදර්ශනය කරනවා. මේ දින කිහිපය පුරාවටම ඔබ ලබා දුන් සහයෝගය පිළිබඳව සංවිධායක මණ්ඩලය අති ගෞරවනීය ලොකු ආදරණ වහන්සේ වෙනුවෙනුත් විහාරවාසී මහා සංඝරත්නය වෙනුවෙනුත් අපි ඔබට කෘතඥතාවය ස්තුතිය පෙන්වනවා සිටනවා. මම හිතන්නේ දකුණු ළඟ මේ පුරවරයේ දකින්න ලැබෙන ඓතිහාසික විහාරස්ථානයක් තමයි කිතුලේවැඩ රජමහා විහාරස්ථානය. ඔබ මාතර පුරවරයට පැමිණි මොහොතක මේ ස්ථානයට පැමිණලා මේ ත්‍රිවිධ චෛත්‍යයන් වන්දනාමාන කරගන්න. දක්ෂිණ ලංකාවේ පිගන්ගඩොලින් චිත්‍ර නිර්මිත එකම විහාරස්ථානය කිතුලේවැඩ ජයමහා විහාරස්ථානය. බොහෝ දිනෙක මේ අවස්ථාව වන විටත් වන්දනාමාන කරගන්න ඇති. මම හිතන්නේ මේ අවස්ථාව ඔබට මෙතෙක් නොලැබුණා නම් ඉදිරි දිනයක මේ විහාරස්ථානයට පැවුණාම ඒ විහාර මන්දිරය දැක බලාගෙන වන්දනාමාන කරන්න. පිගන්ගඩොල් මත නිර්මාණය කළ අත්‍යලංකාර චිත්‍ර වලින් සමලංකృత වූ විහාර මන්දිරයක් තමයි මේ විහාරස්ථානයේ සතුව තිබෙන්නේ. ඒ වගේම කිතුලේවැඩ ජයමහා පිරිවෙන කියන්නේ දකුණු ළඟට සිරිලකට සෝතැන්නක් වුණු මහා විද්‍යාස්ථානයක්. යතිවරයන් වහන්සේලා රාශියක් සසුනට ජයට දායාද කළ විද්‍යාස්ථානයක්. අතීතයේ අනගි භවනීය යතිවරයන් වහන්සේලා